ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවන්ට. දැනට අවුරුදු 4කට 5කට විතර කලින් TikTok එකේ හරි Facebook එකේ හරි මම දැක්කා මේ ලස්සන දිය ඇල්ල. ඉතින් ඒ වෙනකොට නම් මම මේ දිය ඇල්ල තියෙන්නේ කොහෙද කොහොමද යන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඉතින් මෙතනට යන්න පුදුම තරම් ආසාවක් මගේ හිතේ තිබුණා. ඔන්න ඉතින් ගිය සතියේ දවසක මට පුළුවන් වුණා මේ ලස්සන දිය ඇල්ල බලන්න යන්න. මේක තියෙන්නේ ඩෙන්සිනන් වතුයාය මැද්දේ. නුවරඑළියේ. ඉතින් ඒ වතුයාය මැද්දෙන් ලස්සන පාරක් දිගේ යනකොට තමයි මේ ලස්සන දිය ඇල්ල පුංචි කෝවිලක් ළඟදී හම්බ වෙන්නේ. පාරේ අයිනෙමයි තියෙන්නේ. මම ගිය දවස්වල හොඳට වැහැලා දවස් 3-4ක් විතර පායපු දවසක්. ඒ හින්දාද මන්දා මෙතන පුදුම තරම් ලස්සනයි. මෙතන ඉන්නකොට වතුර බින්දු හුළඟත් එක්ක එකතු වෙලා ඇඟේ වදිනකොට පුදුම සනීපයක් තියෙන්නේ. ඒ වගේම ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන් මේ ලස්සන නම් හරියට මැජික් එකක් වගේ. මම මේ වගේ ගමන් යන්නේ හිතේ සැනසෙල්ල හොයාගෙන පාඩුවේ නිදහස්ව ඉන්න. ඒත් ඉතින් මේ වගේ තැන්වලට ගියාම මට ඔයාලව මතක් වෙනවා. මට හිතෙනවා අනේ මේ ටිකත් වීඩියෝ කරා නම් කියලා හිතෙනවා. ඉතින් ගෙදර ඇවිල්ලා බලනකොට චූටි වීඩියෝ කොට කෑලි ගොඩයි ෆෝන් එකේ. ඉතින් ඒ ටික එකතු කරලා තමයි අද මම මේ වීඩියෝ එක හැදුවේ. අපේ ගේ පිටිපස්සේ තියෙන අර පොල් වත්තේ මොනවා හරි අතුරු භෝගයක් හදන්නද කොහෙද බැකෝ එකක් ගෙනල්ලා උදේ ඉඳන් වැඩ. ඉතින් මේ රෙකෝඩින් නැස්සේ ඔයාලට ඒකත් චුට්ටක් ඇහි ගණන් ගන්න එපා. මම මේ ගමනේදී තවත් ලස්සන දිය ඇල්ලක් බලන්න ගියා. මෙච්චර කාලයක් මම බොරුවට ඥානේ රැවටිලා හිටියේ. මං හිතාගෙන හිටියේ රම්බොඩ දිය ඇල්ල කියන්නේ අපි නුවරඑළිය යනකොට පාරේ අයිනේ හම්බ වෙන දිය ඇල්ල කියලා. ඕක තමයි මං ඉතින් හැමතිස්සෙම බල ගියේ. පස්සේ දන්නේ එතනින් උඩට ටිකක් නැග්ගහම තමයි නියම රම්බොඩ දිය ඇල්ල හම්බ වෙන්නේ කියලා. ඒ තියෙන්නේ මෙන්න මේක. මෙතනට ගියාම නම් මට හිතා ගන්න බැරි වුණා. මට දැනුනේ අර අපේ ගෙවල් වල බිත්තිවල ගහලා තියෙන්නේ වෝටර්ෆෝල්ස් වල ෆොටෝස්. අන්න ඒ වගේ ෆොටෝ එකක් ඇතුළට මං ගියා වගේ. ඒ තරම්ම ලස්සනයි. මට ඔයාලට ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ ලස්සන ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් කමක් තිබුණොත් නුවරඑළිය යනකොට රම්බොඩ ඇල්ල ළඟින් බැහැලා එතන චුට්ටක් බලන්න නැතුව රුපියල් 50ක ටිකට් එකක් අරගෙන උඩට ගිහිල්ලා නියම රම්බොඩ ඇල්ල බලා ගන්න. මේ දවස්වල නම් ගොඩක් ලස්සන ඇති. හැබැයි ගොඩාක් පරිස්සමෙන්. දිය ඇල්ලක් ළඟ මෙහෙම වාඩි වෙලා මට නම් දවසක් වුණත් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන්. මන් දන්නේ එච්චරටම මම මේවට ආසයි. මම මේ කේක් ගෙඩිය වගේ මෙතන වාඩි වෙලා ඉන්නේ මහ දවල්. ඇඟට නම් දැනෙන්නේ ලොකු සීතලක්. ඒ වුණාට මූණයි අතයි ඔක්කොම පිච්චිලා යනවා වගේ මට දැනෙන්නේ. ඒ නිසා මගේ ජේසි එක මම ඔලිය උතා ගත්තා. හරියට කවුරු වගේද බින් ලාඩන් වගේ. මම මෙතනට යනකොට ෆොරිනර්ස්ලා දෙන්නෙක් හිටියා. ඉතින් ඒ ෆොරිනර් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති හිටියේ. එයාලගේ ලස්සන ෆොටෝස් ගන්නවා. ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එක විදිහට තියලා ලස්සනට ෆොටෝස් ගන්නවා.
ඒ විතරක් නෙමෙයි එයාලා අපිටත් මේ දිය ඇල්ලේ ලස්සන තැන, ෆොටෝස් වලට ලස්සන තැන ඒව ඔක්කොම කියලා දෙනවා. බලන්න ඉතින් වොයිස් කරන්න බෑනේ මේ සපත්තු ඇවිල්ලා කිරිල්ලනවා. මං ඉතින් ඔයාලට වොයිස් කරන එක පැත්තකින් තියලා මහ ඒජන්තතුමාට කිරි දීලා ආවා. නැත්තම් ඉතින් මේක කරන්න වෙන්නේ නෑ අද. හරි ඉතින් මං කිය හිටියේ මේ ලස්සන දියඇලි ගැනනේ. ඇත්තටම මට ලොකු ආසාවක් තියෙනවා ලංකාවේ තියෙන ලස්සන දියඇලි ඔක්කොම ගිහිල්ලා බලලා එන්න. ඉතින් බඹරකන්ද ඇල්ල, බෝපත් ඇල්ල, බෝඹුරු ඇල්ල, දියලුම ඇල්ල මේ හැම එකකටම මට යන්න හරි ආසයි. ඉතින් පුළුවන් වෙලාවට ගිහින් බලලා එන්න අනිවාර්යයෙන්ම මං උත්සාහ කරනවා. මේ හැම වෙලාවකම මට හිතෙනවා ලංකාවේ කොච්චරනම් ලස්සන තැන් තියනවද කියලා. ෆොරිනර්ස්ලා මෙච්චර ආසාවෙන් මේ අපේ රට බලන්න එන්නේ. ඇත්තටම අපේ රටේ ඉන්න අපිට බැහැනේ ඒ ෆොරිනර්ස්ලා වගේ ගිහින් මේ වගේ ලස්සන තැන් බලන්න. එදා ඔය රවුන්ඩ් ටික ඔක්කොම ගහලා ගෙදර එනකොට මං හිතන්නේ හවස 5 මාට 6ට විතර ඇති. ඉතින් අපි එළවලු ගත්තේ හවුලේ. ගෙදර ඇවිල්ලා මට ඕන ප්‍රමාණය විතරයි මං ගත්තේ. දුර ගමනක් ගිහින් ආවම කොහොමත් ඇඟට ටිකක් අමාරුයිනේ. ඒ වුණත් අමාරුව පැත්තකින් තියලා මේ එළවලු ටිකයි මේ ගෙනාපු චූටි පළතුරු ටිකයි මං ටිකක් බෑග් වලින් මේ විදිහට අසුරලා තිබ්බා. ඉතින් පළතුරුත් එහෙමයි හවුලේ තමයි ගත්තේ අවශ්‍ය ප්‍රමාණය විතරයි මං ගත්තේ. නුවරඑළිය ගිහින් ආවහම ඉතින් අලුත් පළතුරු ටිකක් අලුත් එළවලු ටිකක් ඒ වගේම මතක ඇතුව ලස්සන මල් ටිකකුත් මං අනිවාර්යයෙන්ම ගේනවනේ. ඉතින් මේ පාර මං මෙන්න මේ ලිලි යත්ත ගෙනාවා. ඒක හරිම සුවඳයි. ලස්සනට වඩා මේ මල හරිම සුවඳයි. මේ කපුරු මල් පොකුරම උනේ රුපියල් 450යි. මං තව ඇස්ට්‍රමේනියා පොකුරකුත් ගත්තා. ඒක රුපියල් 350ක් විතර උනේ. මේ ලස්සන කපුරු මල් පොකුර ගත්තේ මං බුදුමැදුරට. මේ වෙලාවේ ඇඟට මහන්සියක් නිදිමතක් තිබුණට මං කොහොම හරි මේ වැඩ ටික ඉවර කරලම තමයි වොෂ් දාලා නිදාගන්නේ. මොකද මල් අපිට ඒ විදිහටම තියලා තිබ්බොත් මල් ටික කොහොමත් තව ටිකක් සවුත් වෙනවා. මොකද අපි මේ මල් ගත්තේ උදේ 10ට විතර. ඉතින් වාහනේම තිබිලා මල් ටික කොහොමත් නිකන් මැලවිලා වගේ තිබුණේ. අද මේ ටික වතුරේ දාලා තිබ්බේ නැත්තම් මේ අනිවාර්යයෙන්ම මල් ටික ගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මහන්සි බලන්න නැතුව මම මේ මල් ටික හොඳම විදිහට සුද්ධ කරලා ඒකේ වැඩේ ඉවර කරලම නිදාගන්න කියලා හිතුවා. නැත්තම් අපරාධනේ ගොඩක් දුර ඉඳන් ගෙනාපු මල් ටික. ඊළඟට ඇස්ට්‍රමේනියා මල් පොකුර. මේ පොකුර ගන්නකොට මං ඒ අක්කට කිව්වා පුළුවන් තරම් පොහොට්ටු හරියෙන්ම දෙන්න කියලා. මොකද මල් ගේනවට වඩා පොහොට්ටු ගේනකොට හොඳයි ටික දවසක් තියාගන්න පුළුවන්. ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් ඇස්ට්‍රමේනියා ඉත්තක් ගත්තේ රුපියල් 25කට. දැන් නම් කොහොමද දන්නේ නැහැ. කොළඹ නම් මල් චුට්ටක් ගණන්. මං ඔයාලට කලිනුත් කියලා තියෙන්නේ ගෙදර මල් චුට්ටක් නැත්තම් මගේ හිතට මොකද්ද වගේ කියලා. ඒ නිසා ඉතින් ගානක් වුණත් මං කොහොම හරි පුළුවන් වෙලාවට මල් ටිකක් ගේනවා. හැබැයි අයි හොස්පිටල් එකේ ඉස්සරහ නම් මල් ටිකක් ලාභයි. අපිට හොඳට තෝරලා ගන්නත් පුළුවන්. ඒකට ඉතින් වෙනම එහෙට යන්න එපැයි. මං හිතුවා ඇස්ට්‍රමේනියා ටිකයි ලිලි මල් ටිකයි අර ලස්සන පොට් එකට දාලා අපේ සෝෆා එක ඉස්සරහින් තියන්න. ඇත්තමයි මං කියන්නේ ලිලි මල් නම් ඇත්තටම මාරම සුවඳයි. මං මල් ටික පෝච්චි වලට දාගන්නකොට පුළුවන් තරම් උපරිමයෙන්ම කොළ ටික අයින් කරගන්නවා. මොකද මේ ඇස්ට්‍රමේනියා වල කොළ තමයි ඉක්මනටම කහපාට වෙන්නේ. ඉතින් කොළ ටික අවශ්‍ය ප්‍රමාණයට විතරක්ම තියාගෙන
මල් ටික විතරක් පුළුවන් තරම් පොට් එකට දාගන්නවා. එතකොට හැමදාම වතුර මාරු කරොත් සාමාන්‍යයෙන් දවස් 5ක් විතර අනිවාර්යෙන්ම තියාගන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවරයි. එළවලු ටිකත් වට්ටියට දැම්මා, පළතුරු ටිකත් පැත්තකින් තිබ්බා, මල් වැඩෙත් ඉවරයි. ඉතින් හදලා ඉවරුණාට පස්සේ ටික වෙලාවක් මල් දිහා බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. වතුර දාලා විනාඩි 10ක් 15ක් යනකොට අර මැලවිච්ච මල් ටික ඕම් පන ගහලා ඇවිල්ලා මේ වෙලාව වෙනකොට හවස 7:00 විතර ඇති. වැඩ ටික ඉවර වෙනකොට චුට්ටක් විතර පරක්කු වුණා. කොච්චර පරක්කු වුණත් සාලේ ලයිට් දාන්න කලින් මං අනිවාර්යයෙන්ම බුදුපහන පත්තු කරගන්නවා. එතකොට තමයි මුළු ගෙදරම සිරියාවන්ත පාටට පේන්නේ. බුදු පහන පත්තු කරලා සුවඳ හඳුන් කුරක් එහෙම පූජා කරලා අද ගෙනාපු මල් ටිකක් දෙපැත්තෙන් තියපහම බුදු මැදුර හරිම ලස්සනයි. ඉතින් මගේ යාළුවෝ ගොඩ දෙනෙක් මගේ බුදු මැදුරට ගොඩාක් ආසයි කියලා කමෙන්ට්ස් කරලා මෙසේජ් කරලා තිබුණා. ඉතින් ඔයාලා වගේම තමයි මමත් මගේ බුදු මැදුරට හරිම ආසයි. ඉස්සර නම් බුද්ධ පූජාව තියන්න අපේ ගෙදර ගොඩාක් භාජන තිබුණානේ. හැබැයි දැන් නම් එහෙම නැහැ. පිත්තල භාජන සෙට් එකකුයි කලයෙන් ගත්ත පෝසලෙන් සෙට් එකකුයි විතරයි තියෙන්නේ. ඉතින් මාරුවෙන් මාරුවට බුද්ධ පූජාව තැන්පත් කරන්නේ මේ භාජනවල. පෝසලෙන් භාජන වලට වඩා මේ පිත්තල භාජන වලට මම ගොඩාක් කැමතියි. මගේ යාළුවෙක් මට කමෙන්ට් කරලා තිබුණා පැන් එකට මල් දාන්න එපා කියලා. ඇත්තටම මම පැන් පාත්‍රයක් වෙනම පූජා කරනවා. මට ගොඩාක් මල් නැති නිසා මම මල් අඩු දවස්වලට මේ වගේ වතුර එකකට මල් ටිකක් දාගන්නවා. මොකද ඒක සාමාන්‍යයෙන් උදේ පූජා කරාම මං හවස් වෙනකම්ම වගේ බුදු මැදුරේ තැන්පත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මම බුදු මැදුර හිස්ව තියන්න කැමති නැහැ. තවත් යාළුවෝ කීප දෙනෙක්ම මට කියලා තිබුණා බුද්ධ වන්දනාව කරන විදිය අක්කා රෙකෝඩ් කරලා දාන්න කියලා. ඉතින් මට චුට්ටක් ඒක නිකන් අර කැමරාවක් තියලා මම බුද්ධ වන්දනා කරන එක චුට්ටක් එහෙම රෙකෝඩ් කරන්න මොකද්ද වගේ. ඒත් ඉතින් මම උත්සාහ කරලා බලන්නම්. මම සාමාන්‍යයෙන් කරන්නේ බුද්ධ පූජාව තැන්පත් කරලා ඊට පස්සේ නිවියේ හැනහිල්ලේ පැය භාගයක් විතර බුදුන් වදින එක. මං ඉස්සරහට එහෙම වීඩියෝ එකක් කරන්න උත්සාහ කරන්නම්. ඔන්න මගේ ලස්සන මල් බඳුන සෝෆා එකේ ඉස්සරහා තියෙන මේ ස්ටූල් එකේ තියලා මං චුට්ටක් ලස්සන බල හිටියා. මේ ඊට පහුවෙනිදා. ඉතින් පහුවෙනිදා උදෙන්ම මම නැගිට්ටා. මොකද මං ගොඩාක් වේලස්සනින් නිදාගත්තේ. අද හරිම ලස්සන දවසක්. ඉතින් ඊයේ මං එළවලු ටිකයි පළතුරු ටිකයි ඔහේ තිබ්බා. ඉතින් අද තමයි ඒ ටික ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. මං ඊයේ රෑම මේ ටික ෆ්‍රිජ් එකට දානවා. මේ ටික අර වැස්ස නිසා ටිකක් තෙත ගතිය තිබුණා. ඒකයි මං මේ ටික මෙහෙම තියලා තිබ්බේ. එතකොට අර තෙතමනේ අඩු වෙනවනේ. ඔක්කොටම කලින් තේ එක බීලා ඉන්න ඕනේ. යාළුවෝ දන්නවනේ උදේට ඉතින් මට තේ එක නැතුව නම් කිසිම වැඩක් කරගන්න බෑ. කොච්චර උත්සාහ කරත් මේ තේ බොන පුරුද්ද නැති කරගන්න ඒක නම් මට ඇත්තටම හරිම අමාරුයි.
මගේ යාළුවෝ වීඩියෝ බලලා මගේ මේ සුකුරුත්තන් කොහෙන්ද ගත්තේ කිය අහනවා. වැඩේ කියන්නේ මට එහෙම මතක නෑ මේවා ගොඩක් කල් ගත්ත ඒවා. ඉතින් මේ මට මේකත් අහලා තිබුණා කවුරු හරි මේක මම ගත්තේ ආපිකෝ එකෙන්ද මන්දා. අනේ ඇත්තටම මතක නැහැ. මම මෙහෙට ආපු මුල් දවස්වල තමයි මම මේක ගත්තේ. හැබැයි ඒක 2000 ගාණක් වුණා. අර මගේ තේ කෝප්පෙට හරියටම හරි. ඒකින් එකක් රත් කරගත්තාම. මං නුවරඑළිය යන්න කලින් සීනි එක ඉවර වෙලා තිබුණා. මං මේ භාජනය හොදලා සීනි ආයෙ අලුතෙන් දාන්න නැතුව තමයි ගියේ. මොකද ඉතින් මම නැති නිසා ඔන්න ඉතින් අද තමයි සීනි භාජනෙත් පුරවගත්තේ. මෙන්න මේ ටී සෙට් එක කොහෙන්ද ගත්තේ කියලා අහලා තිබුණා. ඒක නම් මං ගත්තේ තිලකවර්ධනේ. තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන්. දැන් ගොඩක් දවස් හැබැයි තාමත් ඒවා ඇති. මොකද මම ගන්න දවස්වලත් ගොඩක් තිබුණා. මේ සෙට් එක රුපියල් 9000ක් විතර වුණා. හැබැයි හරිම ලස්සනයි කිචන් එකට තිබ්බහම මට ඔය එක එකේම මං ගෙනාවා. මං ඊට කලිනුත් ගෙනාවා. ඒත් මට ඒක හරියටම අල්ලලා ගියේ නෑ. මේ සෙට් එක තමයි ඔන්න හරියටම අල්ලලා ගියේ. ආය මගේ යාළුවා අහලා තිබුණා මගේ මේ කිචන් එකේ අලවලා තියෙන්නේ වෝල් පේපර් එකක්ද කියලා. නැහැ. මේක මේ ටයිල් එකක්ම තමයි. මම මේ ගෙදර ගත්තේ හරිම හදිස්සියෙන්. හැබැයි මම මේ ගෙදර මේකේ බ්‍රෑන්ඩ් නිව් ගෙයක් මේ ගේ බලන්න ආවහම මට මේ කිචන් එක දැකලා හරි ආස හිතුණා. මොකද මම පුංචියට ගෙයක් හැදුවා නම් මමත් ගේ හදන්න හිතන් හිටියේ මේ වගේමයි. අනේ මන් දන්නේ දෙයියෝ ඉතින් මටම ලස්සන්ට හදලා වගේ මේ ගේ ඉතින්. තාමත් ඉස්සර වගේමයි. තේක බිබී වත්තේ ඇවිදින්න ඕනේ. චූටි මිදුලක් තිබුණට මේ මිදුලෙත් දැම්මට බලන්න කොච්චර දේවල් තියනවද. බලන්නකෝ මේ හතු මට දැනගන්න ඕනේ මේ හතු කනවද කියලා. මුළු පාත්තියෙම තැනින් තැන මේ හතු හැදිලා තිබුණා. මට ඇත්තටම කන්න හිතුණා. මං ඒත් කෑවේ නෑ. මොන හරි වුණොත් එහෙම. දැන් නම් ඉතින් මගේ එළවලු පාත්තිය දවසින් දවස වෙනස් වෙනවා. බලන්නකෝ මේ මාළු මිරිස්. දැන් නම් ඔන්න හැම ගහකම වගේ ගෙඩි කරල් හැදෙන්න අරගෙන. ඇත්තටම මට කොච්චර සතුටක් දැනෙනවද කියලා කියන්න වචන නැහැ. මම පුළුවන් විදිහට මේ චූටි ඉඩේ හරි මට ඕන දේවල් වගා කරන එක සම්බන්ධව. කරිවෙල වැල නම් හොඳටම නරකයි. මුළු පලාතෙම කරවිල වැල ගිහිල්ලා. ඉතින් මට නන්දු කිව්වනේ කරවිල වැල කපන්න කියලා. එතකොට කරල් එනවයි කියලා. ඉතින් මං අද හවසට ඒ වැඩේ කරනවා. ඉතින් ඊයේ මං හදිස්සියෙන් මල් ටික තිබ්බට මට මේක හරියටම මොනාද කියලා මතක නැහැ. ඒ නිසා මං කරපු වැඩේ අදත් උදේ ටක් ටක් ගාලා මල් ටික හොඳට හොදලා අගිස්සෙන් කපලා පොඩි සාත්තුවක් දුන්නා. මොකද මේ මල් තියෙන්න මට මතක් වෙනවා මං නුවරඑළිය ගිය විදිහ, එතකොට අර ලස්සන දියඇලි බලපු විදිහ, ඒ හැම දෙයක්ම ලස්සනට මතක් වෙනවා. ඉතින් මේ මල් නම් මං කොහොම හරි උත්සාහ කරනවා සතියක් විතර තියාගන්න. මේ ලිලී මල්වල පොහොට්ටු දවස් 2-3ක් යනකම් පිපෙයි කියලා කිව්වා. ඇත්ත තමයි අද උදෙත් ඔන්න පොහොට්ටුවක් පිපීගෙන එනවා. පිපීගෙන එන මල් ඔක්කොටම වඩා සුවඳයි.
ඔන්න ඉතින් මං අදත් පුළුවන් විදිහට වීඩියෝ එකක් ගෙනාවා. ලොකු විශේෂත්වයක් මේ වීඩියෝ එකේ නැහැ. ඒ වුණාට ඉතින් වීඩියෝ නොගෙන ඉන්නවට වඩා මෙහෙම හරි වීඩියෝ එකක් ගේනවට ඔයාලා කැමති වෙයි කියලා හිතුවා. එහෙනම් මං ආයෙත් ඔයාලව හම්බ වෙන්න එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.